තන්දයාවක් දරුවෝ සියලු දෙනාටම 2023 වර්ෂයේ කැලණි විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වුණ දරුවන්ගේ අනිවාර්ය විෂය ඉංග්‍රීසි විෂයට අදාළව assignment එක අප්ලෝඩ් කරන්නට කාර්යයක් ලබා දීලා තිබෙනවා. මාර්තු මාස 31 වෙනි දිනට පෙර ඔබ assignment එක අප්ලෝඩ් කරන්නට ඕන. කොහොමද ඔබේ assignment එක ඔබ අප්ලෝඩ් කරන්නේ කියන ආකාරය පිළිබඳවයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට ප්‍රවේශ වුණාට පස්සේ වෙබ් අඩවියේ දකුණු පසට වන්නට මේ විදිහට LMS පෙන්නනවා. ඔබට LMS මත ක්ලික් කරලා LMS එකට ලොග් වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ LMS මත ක්ලික් කළාම මේ විදිහට ඔබට ඉන්ටර්ෆේස් එකක් දිස්සෙනවා. මෙතන user name, password භාවිතා කරලා ඔබ ලොග් වෙන්නට ඕන. ඔබට විශ්වවිද්‍යාලයෙන් ලබා දීලා තිබෙනවා user name එකක්. ඒ වගේම password එකක්. එම user name හා password භාවිතා කරලා ඔබ වෙබ් අඩවියට ලොග් වෙන්නට ඕන. LMS එකට ලොග් වෙන්නට ඕන. ඔබ LMS එකට ලොග් වුණාට පස්සේ ඔබට ලැබිලා තියෙන ඉන්ටර්ෆේස් එකේ මේ විදිහට මුලම පෙන්නනවා CBEN වෘත්ති අභිමුඛ ඉංග්‍රීසි භාෂාව. මේ මත ඔබ ක්ලික් කරන්නට ඕන. ඔබ මේ මත ක්ලික් කරාම මේ විදිහට බැච් කිහිපයක් ඔබට පෙන්නනවා. බැච් කිහිපයක් ඔබට දිසෙනවා. 2023 ඔබ ලියාපදිංචි වුණ වර්ෂය. ඒ නිසා ඔබ 2023 බැච් මත ක්ලික් කළාම මේ විදිහට ඔබට ඔබේ CBEN විෂයට අදාළ වසර 3 පාඩම් මාලාවලට අදාළව ඉන්ටර්ෆේස් එක ලැබෙනවා. ඔබ ඒ ඉන්ටර්ෆේස් එකෙන් CBEN 18213 අවසානයේ තුන්වෙනියට තියෙන CBEN 18213 මත ක්ලික් කරන්නට ඕන. ක්ලික් කළාම ඔබ මේ විදිහට ඔබේ ඉංග්‍රීසි විෂයට අදාළව පාඩම් මාලාවට සම්බන්ධ වෙන්නට හැකියාව තිබෙනවා. එහි මුලම ඔබ ප්‍රවේශ වුණාට පස්සේ මුලම පෙන්නනවා CBEN 18213 assignment spoken. මෙතන වැටෙනවා ඔබේ assignment එකට අදාළව අවසාන දිනයක් වෙලා තියෙනවා මාර්තු මාසයේ 31 වෙනි දින. මේ මාසයේ 31 වෙනි දින 11:59ට දවල් 12 වෙනිට පෙර ඔබේ assignment එක ඔබ අප්ලෝඩ් කරන්නට ඕන. ඔබ මේ මත ක්ලික් කරන්නට ඕන. ඔබ මේ මත ක්ලික් කළාම මේ විදිහට assignment එක අප්ලෝඩ් කරන්න අදාළ ස්ථානයේ වෙත ඔබ ප්‍රවේශ වෙනවා. එතන මුලම තියෙන PDF එකක් assignment එක පිළිබඳව විස්තර මේ PDF එකේ සඳහන් වෙනවා. ඊළඟට තියෙන add submission. ඔබ මෙතන දිස්සෙන add submission මත ක්ලික් කරන්නට ඕන. ක්ලික් කරාම ඔබ වෙබ් අඩවියට ප්‍රවේශ වෙනවා. මුලින්ම ඔබට පේනවා online text කියලා තිබෙනවා. මේ online text මත ඔබට මේ විදිහට ටයිප් කරන්නට හැකියාව තිබෙනවා. ඔබේ ස්ටුඩන්ට් නම්බර් එකක් තිබෙනවා. ඊළඟට CBEN 18213 assignment spoken මේ විදිහට online test මත ඔබට ටයිප් කරන්න හැකියාව තිබෙනවා. මෙතන ඔබ ඔබේ ස්ටුඩන්ට් නම්බර් එක ටයිප් කරන්න. ඊළඟට යටින් assignment එක මෙතන ටයිප් කරන්නට ඕන. ටයිප් කරාට පස්සේ පහළට එනකොට මෙතන තියෙනවා file submission. මේ file submission යටතේ ඔබට පේනවා මෙතන තිබෙනවා add, මේ පැත්තේ තිබෙනවා create folder. ඔබ මේ add කියන එක මත ක්ලික් කරන්නට ඕන. මේ add කියන එක මත ක්ලික් කළාම ඔබ මේ විදිහට ඉන්ටර්ෆේස් එකකට පැමිණෙනවා. මෙතන තියෙන upload file කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. එතන ඔබට මෙතනින් හැකියාව තිබෙනවා ඔබේ වීඩියෝ ෆයිල් එක තෝරා ගන්නට. ඔබ මෙතන ක්ලික් කරාම මේ විදිහට ඔබේ වීඩියෝ ෆයිල් ගොනුවට ඔබ ප්‍රවේශ වෙනවා. නැත්නම් ඔබ අදාළ ලොකේෂන් එකෙන් ෆයිල් එක තෝරා ගන්නට ඕන. ඊළඟට ෆයිල් එක අප්ලෝඩ් කරන්නට කලින් ඔබ ඔබේ වීඩියෝ ෆයිල් එක ඔබේ ස්ටුඩන්ට් කෝඩ් එකෙන් රීනේම් කරලා තියෙන්නට ඕන. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ විදිහට රයිට් ක්ලික් කරලා රීනේම් කරන්නට KE/ ෆයිල් එක රීනේම් කරද්දී ඒ නිසා මේ විදිහට ඉරක් ටයිප් කරලා ඊළඟට ඔබ ඔබේ ස්ටුඩන්ට් නම්බර් එක මෙතන ටයිප් කරනවා. මේ විදිහට මම හදාගත්ත ස්ටුඩන්ට් නම්බර් එකක් ටයිප් කරනවා. ටයිප් කරලා මේක අපි ඉම්පෝර්ට් කරගන්නවා වෙබ් අඩවියට. මේ විදිහට අපි මේ ෆයිල් එක තේරුවාට පස්සේ මෙතන පෙන්නනවා අපේ ෆයිල් එක attach වුණා කියන එක. ඊළඟට upload this file මත ක්ලික් කරන්නට ඕන. upload this file මත ක්ලික් කළාම පුංචි කාලය වේලාවක් ගත වෙනවා. මෙගාබයිට් 5කට අඩු ධාරිතාවයකින් යුතු ෆයිල් එකක් ඔබ අප්ලෝඩ් කරන්නට ඕන. වෙබ් අඩවියේ පැහැදිලිව ඒ බව සඳහන් වෙනවා. ඔබ මෙගාබයිට් 5කට වැඩි ෆයිල් එකක් තිබෙනවා නම් ඒ ෆයිල් එක
මෙගාබයිට් 5 ප්‍රමාණයට අඩු කර ගන්නට ඕන. ඒ පිළිබඳවත් වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඊළඟ මේ විදිහට ෆයිල් එක අප්ලෝඩ් වෙලා පෙන්නනවා. දැන් ඔබට පේන්න ඇති මෙතන ඔබේ ස්ටුඩන්ට් නම්බර් එක ටයිප් කරලා තිබෙනවා. මේ විදිහට අසයින්මන්ට් එක සම්බන්ධ ඊළඟට ටයිප් කරලා තියෙනවා. ඊළඟට ෆයිල් සබ්මිෂන් යටතේ දැන් මෙතන ඔබේ ෆයිල් එක පෙන්නනවා. ඊළඟට මෙතන save change මත ක්ලික් කරන්නට ඕන ඔබ. save change මත ක්ලික් කළාම මේ විදිහට ඔබේ ෆයිල් එක අප්ලෝඩ් වෙලා මෙතන පෙන්නනවා. ඔබේ ෆයිල් එක අප්ලෝඩ් වෙලා පෙන්නනවා. මෙන්න මෙතන ඔබ ඔන්ලයින් ටෙස්ට් යටතේ ටයිප් කරපු කරුණු ටික පෙන්නනවා. ඊළඟට ෆයිල් සබ්මිෂන් යටතේ ඔබේ වීඩියෝ ෆයිල් එක ඔබේ ස්ටුඩන්ට් නම්බර් එකකින්ම පෙන්නන ඔබ රීනේම් කරලා තියෙන හින්දා. ඒතර මෙතනදී ඔබට පේනවා උඩම පැහැදිලිව පෙනෙන්නට තියෙන මෙතන සබ්මිෂන් අසයින්මන්ට් ඊළඟට එඩිට් සබ්මිෂන් රිමූව්. ඉතින් ඔබ මෙතන මේ සබ්මිට් කියන එක මත ක්ලික් කරන්නට ඕන මේ කරුණු සියල්ල සම්පූර්ණ. ඔබ අදාළ විදිහට වීඩියෝ එක නිවැරදිව සකස් කරලා තිබෙනවා නම් ඔබ මෙතන සබ්මිට් කියන මත එක මත ක්ලික් කරන්නට ඕන. මෙතන එඩිට් මත ක්ලික් කරොත් මේ ඔබට මේක එඩිට් කර ගන්නට පුළුවන්. රිමූව් මත ක්ලික් කරොත් මේක රිමූව් වෙලා යනවා. ඔබ මෙතන සබ්මිට් කරාට පස්සේ මෙතන ඔබේ සබ්මිටඩ් මිෂන් එකට අදාළව විස්තර වැටෙනවා. ඉතින් මේ ටික තමයි පුතේ ඔබ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නට තියෙන්නේ. යම් ගැටලුවක් මතුවනොත් ඔබට වින්සින් කරන්නට පුළුවන් WhatsApp එකට මැසේජ් එකක් යොමු කරලා මේ ෆයිල් අප්ලෝඩ් කරද්දී බොහොම සැලකිලිමත් වෙන්නට ඕන. ෆයිල් එකේ ක්වොලිටි ඩ්‍රොප් නොවෙන විදිහට ඔබ ෆයිල් එක මෙගාබයිට් 5ක පමණ ප්‍රමාණයකට අඩු කර ගන්නට ඕන. ඒ වගේම තමයි අසයින්මන්ට් එක කොහොමද කරන්නට ඕන කියන එක මෙන්න මේ PDF එකේ මේ අසයින්මන්ට් කියලා මේ උඩම තියෙන PDF එකේ දක්වලා තියෙන මේ විදිහටම අසයින්මන්ට් එක වීඩියෝ එක කරනකොට කරලා තියෙන්නට ඕන. ඊට පස්සේ තමයි සබ්මිට් කරන්නට ඕන. හේතුව තමයි මේකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේක සබ්මිට් කරාට පස්සේ නැවත සබ්මිට් කරන්නට අවස්ථාව දෙන්නේ නැහැ. හොඳයි පුතේ, එහෙනම් මොන හරි ගැටලුවක් තිබුණොත් WhatsApp කරා ඔබට හැකියාව තිබෙනවා විමසීමක් කරන්නට. ෆෝන් එකකින් වගේ ඔබ ලැප් එකකින් වගේ වීඩියෝ එක අප්ලෝඩ් කරොත් මේ විදිහට ඉතා පහසුවෙන් පුළුවන්කම තියෙනවා. ෆෝන් එකකින් වුණත් අර මුලින් සඳහන් කරපු පියවර ස්ටෙප් කිහිපයම තමයි ඔබට අනුගමනය කරන්නට තියෙන්නේ. ලැප් එකකින් පහසුවෙන් ඔබට හැකියාවක් තිබෙනවා. මෙතන අපි මෙන්න මේ ෆයිල් එක ඇඩ් කරන තැනට යන්න නැතුව මෙතන ෆයිල් එක අතහැරලා දාන්නට පුළුවන්. අපිට ෆයිල් එක අරගෙන ඇවිල්ලා මෙතෙන්ට අතහැරලා දාන්නට පුළුවන්. එතකොටත් ෆයිල් එක අප්ලෝඩ් වෙනවා. හොඳයි පුතේ, එහෙනම් යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව විමසීමක් කරන්නට ඔබට හැකියාව තියෙනවා. එහෙනම් ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.